කෙල්ලන් මම අද කියලා දෙන්නම්. ඔයාගාව Alpha Apex type පිරිමියෙක් ඉන්නවා නම් එයාව කොහොමද නැති කරගන්නේ කියලා. ওই නැති කරගන්නේ නෙවෙයි. ඌව කොහොමද තමන් ගාව රියාගන්නේ කියලා. හොදේ කෙල්ල ඔයාලා කරන්නේ ඒ වගේ එකක් ලැබුණාම ටික දවසක් යද්දී ඔයාලට ඌව පේනවා හාවෙක් විදියට. හොඳේ අර කොටියෙක් වගේ ඔයාලා ඉස්සෙල්ලාම දැක්ක රයිට් කිඹුලෙක් වගේ ඔයා ඉස්සෙල්ලාම දැක්ක අර නිකන් එන්න පර්සනැලිටි එකක් තියෙන එන මා ගැඹීරත්වයක් තියෙන ඔයාට නිකන් වීරයෙක් වගේ පෙනෙච්ච ඒ මහා දැවැන්ත පෞරුෂයක් තියෙන මේ පිරිමියා ටික දවසක් යද්දි ඔයාට පේනවා නිකන් ඌව නිකන් හා පැටියෙක් වගේ. ඒකට හේතුව තමයි මොකද ඌ පට්ට කරුණාවන්ත වෙනවා ඔයාට. ඌ පට්ට කෙයාරින් කරන්න ගන්නවා. ඔයා ෆෝන් කෝල් කරන්නත් කලින් එයාගේ ෆෝන් එක ඔයාගේ කෝල් එකෙන් රින් වෙනවා රයිට්. ඔයා මැසේජ් එක ගහන්නත් කලින් එයා ඔයාට good morning message එකක් එනවා රයිට්. එයා ඔයාට too much caring කරන්න පටන් ගන්නවා. එතකොට ගැහැණු ඔයාලට ගැහැණුකම අමතක වෙනවා. කෙලි ඔයාලට ඔයාලගේ තියෙන චූටි අර කෙලි ෆෙමිනම් ගතිය අමතක වෙලා ඔයා එයාව මෑන් හැන්ඩල් කරන්න හදනවා. පිරිමි කෙනෙක් නියම සුපිරි කොල්ලෙක් කියන එකක් කෙල්ල ඔයාලට ගැහැණු ඔයාලට මෑන් හැන්ඩල් කරන්න බෑ ගයිස් රයිට්. ඌ ඔයාට කරුණාවන්ත වුණේ සොෆ්ට් උනේ ඔයාට තියෙන ආසාවට, ඔයාට තියෙන ආදරයට, ඔයාට තියෙන දැඩි කැමැත්තට. එහෙම නැතුව ඌ නිකන් මේ චූටි හාපැටියකින්ද නෙවෙයි. නියම පිරිමියෙක් කියලා කියන්නේ ඌගේ පර්සනැලිටි එක, ඌගේ ගැඹීරත්වය, ඌගේ ඩිග්නිටි එක රයිට්. ඒ ඔක්කොම හයි ලෙවල් එක තියෙන්නේ. නමුත් එයා කැමති ඒ කෙල්ල, එයා කැමති ඒ ගැහණිය ගාවට ගියාම ඒ සියලුම දේ එයා අකුල ගන්නවා. ඇත්තටම එයාට කැමතිුනේ ඒ හේතු වලට රයිට්. නමුත් ටික දවසක් යද්දී ඔයාට අමතක වෙනවා මූ පිරිමියෙක් කියලා. මූ Apex type පිරිමියෙක් කියන එක ඔයාට අමතක වෙලා ඔයා එයාව මෑන් හැන්ඩල් කරන්න හදනවා. මෑන් හැන්ඩල් කරන්න හදනවා කියන්නේ ඌ කරන ඒ සොෆ්ට් දේවල්, අහිංසක දේවල්, හොඳ දේවල් ඔයාට පේන්න ගන්නවා. එයාගේ වීක්නස් එකක් කියලා. ඒ කියන්නේ ඔයා එයාගේ කයින්ඩ්නස් එක දුර්වලකමක් විදිහට දකිනවා. එයාගේ කරුණාවන්තකම දුර්වලකමක් විදිහට දැකලා ඔයාගේ නපුරුකම්, ඔයාගේ කෙනෙහිලිකම්, ඔයාගේ සද්ද බද්ද වැඩි කරලා ඔයා ටිකක් උඩින් එන්න. එතකොටම වෙන්නේ අර පිරිමි එක ඒ කොල්ලා කාලයක් යද්දී ඌ ඔයාව එක්සැක්ට්ලි මිරර් මැච් කරනවා. ඔයා කරන දේම එයාත් කරනවා. එයාටත් ඒ මයින්ඩ් එකට ලැබෙන්න හදනවා. මෙයා මේ මං අර හිතපු කෙල්ල නෙවෙයි, හිතපු තැන නෙවෙයි ඉන්නේ. අන්න එතකොට තමයි, අන්න එදාට තමයි ඔයාට තේරෙන්නේ මේ කොල්ලා ඉස්සර හිටපු එක නෙවෙයි දැන්. මේ පිරිමියා ඉස්සර හිටපු එක නෙවෙයි මං ගා. ඌ වෙනස් වෙලා. ඇත්තටම ඌ වෙනස් වුන්නේ නැහැ. වෙනස් උනේ ගැහණි ඔයා. වෙනස් උනේ කෙල්ලනේ ඔයා. ඒ හොඳට හිටපු, ඒ කරුණාවන්තකමින් හිටපු, ඒ ආදරයෙන් දයාවෙන් තමන් ගැන කෙයා කරපු, තමන් ගැන හොයලා බලපු ඒ පිරිමියාගේ මනස වෙනස් කරේ ගෑනු ඔයා, කෙල්ල ඔයා. ඒ ඔයාගේ තියෙන ෆැමිනම් කරන ගෑනුකම නැතුව ඔයා පිරිමියෙක්ගේ මට්ටමට උඩින් රින්ගන්න හැදුවා. මොකද ඔයාගේ පිරිමියා ඔයාගේ මට්ටමට ආපු හින්දා. එයාගේ ඒ තියෙන පිරිමියාගේ පිරිමි මට්ටම තියාගන්නද ඔයාගේ ගෑනු මට්ටමට ආපු හින්දා ඔයා දකින්න එපා කිසිම දවසක එයා වීක් චරිතයක් කියලා, එයා දුර්වල චරිතයක් කියලා. එයා දුර්වල නෑ, එයා වීක් නෑ, එයා සොෆ්ට් උනේ ඒ ඔයාට තියෙන ආදරේ හින්දා, ඔයාට තියෙන කෙයා කිරීම හින්දා. අපි පොඩි ළමෙක් ගාවට ගියාම, චූටි ළමෙක් ගාවට ගියාම, අවුරුදු 3-4 ළමෙක් ගාවට ගියාම අපි උඩ මට්ටමින් කතා කරන්නේ නෑ. එහෙම කතා කරොත් ඒ ළමයා බය වෙනවා. ළමයා අපි ගාවට එන්නේ නෑ. අපි කරන්නේ එයාගේ මට්ටමට පහළට ගිහිල්ලා වාඩි වෙලා තමයි කතා කරන්නේ. මොකද ඒතකොට තමයි එයා කම්ෆර්ට් වෙන්නේ. ඒතකොට සමහරවිට පොඩි උන්ටත් ඕක එකපාරටම දැනෙනවා මෙයා මගේ මට්ටමේ කෙනෙක් කියලා. ඒතකොට එයා පොඩි පොඩි කැනහිල්කම් කරනවා. නමුත් it's okay. නමුත් ගැහෙනවා ඔයාලා, කෙල්ල ඔයාලා. ඔයාට නියම පිරිමියෙක්, නියම solid කොල්ලෙක්. හොඳේ නියම Apex type personality තියෙන පිරිමියෙක් තමන් ගාවට ඇවිල්ලා කරුණාවන්තකමින් ආදරයෙන් කතා කරලා තමන්ට caring එක දෙනවා නම් එයා හාවෙක් විදිහට දකින්න එපා. right? එහෙම වුණොත් ඔයාට වරදිනවා. එහෙම වුණොත් ඔයාට ඌව නැති වෙලා ඔයාට ඇත්තටම හාවික් ටයිප් පිරිමියෙක් ඔයාට අනිවාර්යෙන් ලබා ගන්න වෙනවා. මොකද නියම පිරිමියෙක් ඔය දේවල් ටෝලරේට් කරන්නේ නැහැ. හොඳේ ඕනාට වැඩිය දඟලන්න ආවොත් ඔයාට වෙන්නේ චුප් 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 චුප්
That's it.